කොහෙද නන්නේ? කොහෙද යන්නේ? ඔන්න ඉතින් තද සීතල ටික ටික ඉවරුණාට පස්සේ දැන් ඉතින් අපිට හරිම ලස්සන කාලයක් තමයි මේ ටික ටික එන්නේ. ඒ ලස්සන කාලේ තවත් ලස්සන කරන්න ඕන දේවල් ටිකක් ගන්න තමයි අද මම ඔයාලත් එක්කරගෙන මේ විදිහට යන්නේ. ඉතින් මේ ලස්සන කාලේ වගේම තමයි ඉතින් මේ කාලෙට තමයි චුට්ටක් අසනීප වෙනවා වැඩි වෙන්නේ. මොකද ක්ලයිමේට් චේන්ජ් වෙද්දී එකපාර සීතලේ ඉඳලා ටික ටික රස්නේද්දී එහෙම ටිකක් හුළඟ සීතල හුළඟ ඉතින් මගේ කටහඬින්ම ඔයාලට තේරෙනවා ඇති චුට්ටක් අසනීපයි. ඒ වුණාට ඉතින් මේ ලස්සන ගමන මේ විදිහට ඔයාලත් එකතු කරගෙන යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි මේ ආවේ අපේ ගෙවල් ළඟම තියෙන පැලතවානක් මේක වේර්දේ වැල්ලේ කියලා කියන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මෙතන මොන විදිහේ ලස්සන දේවල්ද තියෙන්නේ කියලා. යාවා චුටි මණික. ඉතින් අද මගේ සවෙන් මණික ඉස්කෝලේ ගියා. එයා ඉස්කෝලේ දාලා තමයි අපි උදේම ආවේ මේ තැනට. මගේ තේව මණික තමයි ඉතින් අද ඉන්නේ. ඉතින් මේ වේර්දේ වැල්ලේ එක එක සීසන්ස් වලට හරිම ලස්සනට ඇතුළ මේ විදියට එළියේ හරිම ලස්සනට ඩෙකොරේට් කරනවා. හයි කවුද පුතේ? කවුද ඉන්නේ? අසීනෝ ඉන්නවා, පෙකොරා ඉන්නවා, ස්කොයියාතුලෝ ඉන්නවා. බලන්න. එයාලා හෙල්ලෙනවනේ. ඔළුව හෙල්ලෙන හින්දා බලන්නේ. හලෝ. ඉතින් අපි ලංකාවේ ඉන්නවා වගේ අපිට අවුරුද්ද පුරාවටම මෙහෙ වගා කරන්න බැහැනේ. මොකද තද සීතල තියෙනවා. මේ විදිහට අපිට රස්නේ කාලේ එන්න ඕනේ. ඉතින් පැල හිටවන්න. ඉතින් ඒකේ අගය නම් අපිට මේ වගේ රටකට ආවහම තමයි හොඳටම තේරෙන්නේ. මොකද අපි ලංකාවේ ඉද්දී ඉතින් එහෙම පැල හිටවන්න එහෙම ඉතින් කිසිම දෙයක් අපි හිතන්නේ නැහනේ. ඒ වුණාට ඉතින් මේ විදිහ රටකට ඇවිල්ලා අපිට පැලේක වටිනාකම තේරෙද්දි තමයි ඉතින් මේ විදිහට ඉතින් හිටවන්න හිතෙන්නේ. මේ තියෙන්නේ නම් ඉතින් ලංකාවේ අපිට හරිම හුරු පුරුදු මල් පැලයක් නේ ඇන්තූරියම්. බලන්නකො ඉතින් ඒ ටිකක් ලස්සනට හැදිලා තියෙන විදිහ. ඉතින් මෙතන මම පැල ගන්න එනවටත් වඩා බලන්න ආසම දේවල් තමයි මෙතන මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම හරිම ලස්සනට හැම තැනම හරිම ලස්සනට තියෙනවා. අපේ ගෙදර ගේ ඇතුළ මොන විදිහටද අපිට ලස්සනට තියාගන්න ඕන කියලත් හරිම ලස්සනට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති මොන විදිහට ඔයාලගේ ගෙදර මේ විදිහේ ප්ලාන්ට්ස් හදලා ලස්සන කරන්නද? මම නම් දැන් ගොඩාක් ආසයි මේ විදිහේ ප්ලාන්ට්ස් ගේ ඇතුලේ කොළ පාටට තියෙනවට හරිම ආසයි. ඉතින් තාම ඒ වුණාට මං වැඩි දේවල් එහෙම ඩෙකොරේට් කරන්න ගන්නෙ නැහැ ගේ ඇතුළට. මොකද මගේ තාම චූටි පැටව දෙන්න තාම පොඩිනේ. ඒ හින්දා මං ඒ දේවල් නම් වැඩි ගන්නෙ නැහැ. ආසාවට ඉතින් බල බල ඉන්නවා. ඔයාගේ යාළුවෙක් ඉන්නවා. හායි කියන්න නේ යාට. චුට්ටු. චුට්ටු හයිද? ඔව් කියලා ගාය. ආරම ලස්සනයි ඇතුළ. ඔයාලට මෙතනට එන්න කලින්ම කිව්වනේ මෙතන එක එක ෆෙස්ටිවල් කාලෙට ඒ විදිහට ඩෙකොරේට් කරනවා කියලා. ක්‍රිස්මස් කාලෙට එහෙම ඩෙකොරේට් කරනවා. ඉතින් මේ මම ගිය කාලේ පාස්කු කාලේ. ඉතින් පාස්කු වලට ඒ විදිහට ගැලපෙන්න හරිම ලස්සනට චූටි චූටි හා පැටව් හරිම ලස්සනට ඉතින් මේක ඇතුලේ ඩෙකොරේට් කරලා තියෙනවා.
ගිය අවුරුද්දෙන් මේ විදිහටම අපි වෙරදවැල්ලකට ඇවිල්ලා තමයි අපිට උවමනා කරපු පැල ටික අරගෙන ගියේ. ඉතින් ඒ අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අපි ආවා වෙරදවැල්ලකට උවමනා කරන පැල ටික ගන්න. ඉතින් ගොඩාක් දේවල් ගන්නෙ නැහැ. මොකද අපි ඉන්න ගෙදර බිමක් නැහැ. ඒ කියන්නේ අපිට ෆ්ලැට් එකකනේ ඉන්නේ. ඉතින් එතකොට අපිට තියෙන්නේ බැල්කනි එකක්. ඉතින් බැල්කනි එකේ හිටවන්න පුළුවන් පැල සීමිත ප්‍රමාණයක්නේ. අපි ලොකු බිමක් තියෙනවා නම් අපිට ඉතින් ඕන තරම් පැල හිටවන්න පුළුවන්. ඉතින් ඒ හින්දා උවමනා කරන පැල චුට්ටක් තමයි ඉතින් අදත් අරගෙන යන්නේ. ඉතින් මේ වසන්ත සමයේ මල් පිපෙන කාලේ මාරම ලස්සනට හැම තැනම මල් පිපිලා තියෙනවා. ඉතින් බලන්නකෝ මේත් ඔයාලා දන්නම මල් පැලයක් බෝගන්විලා කියන්නේ. ඉතින් ඒකත් මෙතන තියෙනවා. හරිම ලස්සනයි හැම තැනම මල් පිපිලා. අපිට උවමනා කරන පැල ටික ගන්නවටත් වඩා මේ විදිහට මේක ඇතුලේ ඇවිදින්න නම් මං හරිම ආසයි. සමහර වෙලාවල් වලට මමයි අම්මයි ඇවිල්ලා මේක ඇතුලේ චූටි වටයක් ඇවිදලත් යනවා. මොකද ඒ තරම් හරිම ලස්සනයි හිත නිවන තැනක් ඇත්තටම. ඉතින් මෙහෙ අපිට අවුරුද්දේ වැඩි හරියක් සීත කාලේ තමයි තියෙන්නේ. ඉතින් ඒ සීත කාලෙත් එක්ක අපිට මේ විදිහේ වසන්ත කාලේ, ගිම්හාන කාලේ තියෙන්නේ හරිම චූටි කාලයක්. ඉතින් ඒ මාස කිහිපය ඇතුළත මේ විදිහට ගස් හිටවලා ඒ ගස් වලින් මේ විදිහ පළ දරනවා දකින්න අපි හරි ආසාවෙන් තමයි බලන් ඉන්නේ. මේ පැත්තේ තියෙන පළතුරු පැලනේ. පළතුරු රෝස්මරි යුරෝ 6යි. මගේ hair oil එක හදන්න මම රෝස්මරි හිටවලා තියෙන්නේ. ඒනට ඒව චූටි තාම. අතු කපන්න තරම් ලොකු වෙලා නැහැ. මේ පැල යුරෝ 6යි. ගමුනේ. මේක ගමු අපි. oil හදන්න. යටිමටි. erba formaggio. ඇයි චීස් තනක එර්බා ෆර්මාජෝ මේ තමයි ළමයි චීස් තනකොළ එහෙම තමයි තියෙන්නේ නමයි දන්නේ ඔන්න දැන් තමයි අපි ගන්න ආව පැල ටිකට ආවේ මේ පඹේ කින්න ගන්නවද ඔයා හිටගෙන අනේ පඹයා හරි ස්වීට් අනේ කීයද පඹයා කීයද 4 යනවා මෙහෙ ඉතින් සෑහෙන ගොඩක් තියෙනවා තක්කාලි වර්ග. එක එක වර්ග තියෙනවා තක්කාලි. ඉතින් බලන්නකෝ ඔයාලත් ගණන් කරලා මෙතන තක්කාලි පැල කොච්චරක් තියෙනවද කියලා එක එක වර්ග වලින්. ඉතින් මම මෙතනින් එක වර්ගයයි ගත්තේ. මොකද මම කලින් සුපර් මාකට් එකේනොත් තක්කාලි පැල දෙකක් අරන් ගියා. ඒකත් ඔයාලත් එක්කම මම ෂෙයා කරගත්තානේ. ඉතින් ඒ හින්දා මම මෙතනින් තක්කාලි පැල දෙකයි ගත්තේ. එකයි ගත්තේ මොකද ඒකක තියෙනවා පැල 4ක්ම. ඒ හින්දා මම ගොඩක් ගන්නෙ නැහැ. මොකද අපේ බැල්කනියනේ අපි හිටවන්නේ පැල ටික. ඒ හින්දා ඉතින් පැල ගොඩාක් අරන් ගිහින් මට හිටවන්න ඉඩ නැහැ. ඒ හින්දා මෙන්න මේ පැල ටික තමයි ගත්තේ. ගිය පාරත් මම මේ විදිහට තමයි අරන් ගියේ. ඉතින් ඒ ටික ඇති හොඳටම ඒ මාස 3-4ට හොඳට අපිට තක්කාලි හැදුනා. ඉතින් ඒකෙත් වීඩියෝස් තියෙනවා මගේ පරණ වීඩියෝස් වලින්. මම ඒ අස්වැන්නත් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් කාට හරි බලන්න ආසයි නම් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ගිය අවුරුද්දේ කොහමද අපේ වගාව කියලා. මං කියවනේ තක්කාලි විතරක් නෙවෙයි අනිත් එළවලු වලත් එක එක වර්ග තියෙනවා. ඒ කියන්නේ එක જાතියකින් ගොඩක් තියෙනවා වර්ග. ඉතින් තෝරගන්න තමයි තියෙන්නේ අපිට ඕන මොනවාද කියලා. මේ තියෙන ඉතින් රතු අල බීට්.
ඉතින් ඒකෙත් මම ගත්තා ගොඩක්ම ඉතින් බීට් අලේ නෙමෙයි මේ කොළ ටික කන්න තමයි ඉතින් මං හිතවන්නේ මොකද ඒක එව්වාම හරිම රසයි ගිය පාරත් හරිම ෂෝක් එකකට කොළ ටික නම් හරිම සරුවට හැදුනා මේ තියෙන්නේ ගෝවා කොළ ගෝවා එක ඒ ගෝවා වර්ගත් හරිම ගොඩක් තිබ්බා ඉතින් මම ගත්තේ මෙන්න මේක හිටවන්න පැල ගන්න ගියාම ඉතින් හැමදේම අරගෙන ඇවිල්ලා හිටවන්න කියලා හිතනවා. ඒ වුණාට ඉතින් අපිට තියෙන ඉඩකඩ සීමිතයිනේ. ඉතින් ඇති වෙන්න තමයි ගන්නෙ ඕමනාම කරන ටික. මේ තියෙන මිරිස් පැල ඒකෙනොත් එකක් ගත්තා ඒකෙත් පැල 4ක් තියෙනවා. ඉතින් ඒ ටික හොඳටම ඇති අපිට මේ කාලේ ඇතුළත හිටවන්න. ඉතින් අපි ඒ ගත්ත පැල ටිකට අමතරව මෙන්න මෙතන තියෙන පැල ටිකේ චුට්ටක් ගණන් මොකද මෙතන තනි පැලයක් තියෙන්නේ ඒක චුට්ටක් ලොකුයි අනිත් පැලවලට වඩා. ඉතින් අපි ගත්ත ඒවා ටික හොඳයි මොකද ගිහිල්ලා මේක හැදුවාම ඉතින් මේ කාලේ ඇතුළත හරිම ඉක්මනට හැදෙනවා මේ පැල ටික. චන්ඩි බණ්ඩි අඬනවා අපි ටක් ගාලා යමු දැන්. පැල ටිකක් ගත්තා. ඇවිත් පැල ගන්නවටත් වඩා ඉතින් මේක ඇතුලේ ටිකක් ඇවිදලා බලන්න හිත නිවෙන්න තැන් ගොඩයි. ඉතින් පැලත් එක්ක ජීවත් වෙන්න ආස කෙනෙක්ට නම් මෙතන හරිම ලස්සනට ඇවිල්ලා විඳින්න පුළුවන් තැනක් තමයි වෙර්ද වෑල්ලි කියලා කියන්නේ. ලංකාවේ අපිට නම් හුරු පුරුදු තවත් පැලයක් නේද මේ කෙසෙල් පැලේ. ඉතින් කෙසෙල් පැල මෙහි තියෙනවා මම දැකලා තියෙනවා මෙහි ගෙවල් වල බිම හිටවලා තියෙනවා මේ විදිහේ කෙසෙල් පැල. කෙසෙල් කැන්නම් එන්නේ නැතුව තේවල මම දැකලත් නැහැ. ලස්සනට හිටවලා තියෙනවා. ඉතින් ওই විදිහට අපි පැල ටිකක් දැන් අරගත්තා. ඉතින් ගෙදර ගිහිල්ලා හරි ලස්සනට ඒ ටික හිටවන්න තමයි දැන් තියෙන්නේ. ඔන්න ඉතින් පැල ටික නම් දැන් හරි ගෙදර ගිහිල්ලා හිටවන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න වෙර්ද වෑල් එක වටේ පොඩි රාමක් යන්න ආව හැමෝටම ගොඩාක් thank you. එහෙනම් අපි මේ ටික අරගෙන ගිහිල්ලා ගෙදර අරන් ගිහිල්ලා හිටවලම බලමුකෝ කොහොමද කියලා. පැල ගත්තා අපි යමු දැන් ගෙදර. අවුවයි හොඳට වදනවා. ඔන්න ඉතින් පහෝදා උදේම මම ලෑස්ති වෙන්නේ ඊයේ ගෙනාව පැල ටික හිටවන්න. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ මම රෝස්මරි ගෙදර හිටවලා තියනවා කියලා. මේ තියෙන්නේ ඉතින් ඒකෙත් අතු ටිකක් මැරිච්ච ඒවා තියෙන ඒ ටික අයින් කරන්න ඕනේ. මේ තියෙන්නේ මම ගත්ත පැලේනේ. ඉතින් මේකෙන් නම් මට මගේ hair oil එක හදන්න අතු කපා ගන්න පුළුවන්. ඉතින් මම වෙර්ද වෑල් එකෙන් ගත්ත තක්කාලි පැල වලට අමතරව මේ තමයි සුපර් මාකට් එකෙන් ඔයාලත් එක්කම ගිහිල්ලා ගත්ත තක්කාලි පැලේ. ඔන්න ඉතින් ඒකත් මං හිටවන්න තිබ්බා. ඉතින් මේ තියෙන මං ගිය අවුරුද්දේ හිටවපු කොළ ගෝවා ටික මේ සැරේ ඒ ටිකේම ආපහු දළු ඇවිල්ලා. ඉතින් මේ ටික ගලවන්න ඕනේ මට අලුතින් ගෙනාව ටික හිටවන්න. මොකද ඉතින් නැත්තම් ඉඩ මදිනේ. ඉස්සර නම් මම මේ වැඩ කරන්න එහෙම ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ වුණාට ඉතින් මටත් පුදුමයි දැන් මං මේ දේවල් හරි ආසාවෙන් කරන එකට. ඉතින් ගෙනාව පැල ටික මේ විදිහට පෝච්චි වලට දාලා තමයි හිටවන්නේ. ඔක්කොටම වඩා සතුටු ඉතින් පැල ටික හිටවලා ඒවවල පළ දරන කාලෙද්දී. අපිත් එක්ක මේ විදිහට පැල ගන්න ගිහිල්ලා ඒ පැල හිටවලා මේ විදිහට වීඩියෝ එකත් එක්ක දිගටම එකතලා හිටිය ආදරණීය යාළුවා හැමෝටම ගොඩාක් thank you. මගේ මේ පුංචි වගාවේ පළදාව ඉතින් ඔයාලත් එක්කත් මම ෂෙයා කරගන්නම්කෝ ඉදිරි වීඩියෝස් වලින්. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි. චාෝ.